රිදිසෝදන මැසිමක් තරම් පොඩි යකඩ කුටියකට හිර කරලා ආයේ කවදාවත් පණ පිටින් පොළොවට එන්නේ නැහැ කියලා දැනම මේ ලෝකේ පළවෙනි අභ්‍යවකාශ ගමනට යවපු ඒ අහිංසක ජීවිතය ගැන ඇත්ත කතාව අදටත් ලෝකෙම්ම හංගලා තියෙන රහසක්. මේක 1957 අවුරුද්දේ රුසියාව සහ ඇමරිකාව අතර තිබුණු අභ්‍යවකාශ තරඟය ඇතුළේ සිද්ධ වෙච්ච ඇත්තෙන්ම කිව්වොත් අහන්නවත් කනගාටු හිතෙන තරමේ අඳුරු කතාවක්. මේ කාලේ විද්‍යාඥයින්ට ලොකුම ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි මිනිස් සිරුරකට මේ අභ්‍යවකාශයේ තියෙන බර රහිත තත්වයන් දරා ගන්න පුළුවන්ද කියන එක. මේකට උත්තර හොයන්න ඕන අන්තිමේදී තීරණය කළා. තමන්ගේ ජීවිතය ගැන කිසිම තීරණයක් ගන්න බැරි අහිංසක සත්තුන්ව මේ අත්දැක බැලීම් වලට පාවිච්චි කරන එක තමයි ඔවුන්ගේ තීරණය උනේ. අපේ රටේ වුණත් පාරතොටේ ඕනතරම් ඉන්න පාරේ නිදා ගන්න පාරෙන් කෑම හොයාගෙන කන සාමාන්‍ය බල්ලෝ දිහා දැක්කම අපට මොකද හිතෙන්නේ? ගෙවල් වල හදන සුරතල් බල්ලන්ට වඩා මහ පාරේ දුක් විඳලා පන්නරේ ලැබපු මේ බල්ලන්ට අභ්‍යවකාශ ගමනේ අමාරුකම් දරා ගන්න පුළුවන් වෙයි කියලායි රුසියානු විද්‍යාඥයින් හිතුවේ. මේ නිසා උන් මේ මෙහෙයුමට බල්ලන්ව තෝරගත්තේ මහ පාරෙන්. මෙතනදී උන්ට විශේෂ කොන්දේසි කිහිපයක් තිබුණා. අභ්‍යවකාශ යානයේ කුටියේ ඉතාමත්ම කුඩා නිසා මේ බල්ලා රාත්තල් 15.5කට වඩා බරින් අඩු වෙන්නත් අඟල් 14කට වඩා උසින් අඩු වෙන්නත් ඕනේ වුණා. තවද උන්ගේ සෙන්සර්ස් අයි කරන්න ලේසි වෙන්න ලෝමාඩු බල්ලන්න වගේම ඡායාරූප වලට ලස්සනට පේන්න පුල්ලි තියෙන බල්ලන්ව තමයි විශේෂයෙන්ම තෝරගත්තේ. අවසානයේදී ඇල්බිනා මුස්කා සහ ලයිකා කියන බල්ලෝ තුන් දෙනාගෙන් ලයිකාට තමයි මේ ගමන යන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම මේක ටිකක් වචන වලින් විස්තර කරන්නත් අමාරු දෙයක්. මොකද මේ විද්‍යාඥයින් හොඳටම දැනගෙන හිටියා ලයිකායේ කවදාවත් පණ පිටින් එන්නේ නැහැ කියලා. මේ වගේ දෙයක් කරන්න කොයිතරම්නම් හිත්පිට නැති වෙන්න ඕනේද කියලා ඔබට හිතෙනව නේද? නමුත් මේ ව්‍යාපෘතියේ හිටපු එක්තරා විද්‍යාඥයෙක්ට ලයිකා ගැන ලොකු දුකක් දැනලා අභ්‍යවකාශයට යවන්න කලින් දවසක් ලයිකාව තමන්ගේ ගෙදරටත් එක්කගෙන ගිහින් තියෙනවා. පස්සේ කාලෙක ඔහු කියලා තිබුණා මට ඒ අහිංසක සතා වෙනුවෙන් එක මේක හොඳ දෙයක් හරි කරන්න ඕනේ වුණා කියලා. ලයිකාට තමන්ට වෙන්න යන දේ ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ශල්‍ය කර්මයක් මාර්ගයෙන් නැගේ පපුවට සහ ගෙල ප්‍රදේශයට හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම මනින සෙන්සර්ස් සවි කෙරුණා. මේ යානය ඒ කියන්නේ ස්පුට්නික් 2 යානය ආපහු පෘථිවියට ගොඩබස්වන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු එකක් නොවේ. ඔවුන්ගේ සැලසුම වුණේ දවස් 7කට පස්සේ ලයිකාගේ කැමරේකට වසකලවම් කරලා ඇයට වේදනාවකින් තොරව සමුගන්නට සලස්වන එකයි. ලයික දවස් ගාණක් අභ්‍යවකාශ ජීවත් වෙලා අන්තිමට කිසිම වේදනාවක් නැතුව අවසන් ගමන් ගියා කියලා තමයි සෝවියට් රජය ලෝකයට පෙන්නුවේ. නමුත් මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඇත්තටම මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. මොකද සැබෑ කතාව මීට වඩා ගොඩක් ඛේදනීයයි. මේ යානය ගුවන්ගත වෙද්දී ඇතිවුණු අධික ශබ්දය සහ කම්පනය නිසා ලයික මොනතරම් බය වුණාද කිව්වොත් ඇගේ හෘද ස්පන්දන වේගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 3 ගුණයකින් වැඩි වුණා. තවද හුස්ම ගැනීමේ වේගය 4 ගුණයකින් වැඩි වුණා. කල්පනා කරලා බලන්න කිසිම දෙයක් තේරෙන්නේ නැති Tamanට මොකද වෙන්නේ කියලාවත් හිතා ගන්න බැරිව මේ පොඩි කුටිය ඇතුලේ ලයික මොනතරම්නම් අසරණ වෙන්නේ නැද්ද? සියල්ල සැලසුම් කරපු විදියටම සිද්ධ වුණේ නැහැ. යානයේ තාප පරිවාරක පද්ධතිය ඇති වුණු දෝෂයක් නිසා කුටිය ඇතුලේ උෂ්ණත්වය ෆැරන්හයිට් 104කට වඩා වැඩි වුණා. පිටතට යන්න කිසිම විදිහක් නැති රත් වෙච්ච යකඩ කුටියක් ඇතුලේ කොයිතරම් වෙලාවක් නම් මෙවසගෙන ඉන්නද? පැය 3කට විතර පස්සේ ලයික ටිකක් සංසුන් වෙලා කැම ටිකක් කෑවත් ඒ අධික උෂ්ණත්වය සහ පීඩනය ඇයට දරා ගන්නම බැරි වුණා. යානය ගුවන්ගත කරලා පැය 6කට විතර පස්සේ ඒ සෙන්සර්ස් වලින් පෙන්වුවා ලයිකාගේ හදවත සදහටම නතර වෙලා කියලා. ඔව් ඇය මෙලොවින් සමුගත්තේ දවස් 7කින් නොවේ. වේදනාකාරී පැය 6කට පස්සේ. නමුත් සෝවියට් රජයට මේක ලෝකයට කියන්න ඕන කමක් තිබුණේ නැහැ. මේක ඔවුන්ගේ විශාල පරාජයක් වෙන නිසා ලයිකා ඉතා හොඳින් අභ්‍යවකාශයේ ඉන්නවා කියලා ඔවුන් බොරු ප්‍රවෘත්ති පළ කළා. ලයිකා මෙලොවින් සමුගත්ත බව ඔවුන් නිල වශයෙන් පිළිගත්තේ දවස් 9කට පස්සේ. මාස 5කට පස්සේ ලයිකාගේ නිසල සිරුරත් අරගෙනම ඒ යානයේ පෘථිවි වායුගෝලයට ඇතුල් වෙද්දී ගිනිගෙන විනාශ වෙලා ගියා. මේ සිදුවීමෙන් පස්සේ ලෝකයේම ලොකු විරෝධයක් මතුවුණත් ඇත්ත කතාව එළියට ආවේ සෝවියට් රුසියාව බිඳ වැටුණාටත් පස්සේ. ඊටත් වඩා පුදුම හිතෙන දේ තමයි මේ සිදුවීමෙන් පස්සේ සෝවියට් රජය ලයිකාව සිහිපත් වෙන්න කියලා ලයිකා නමින් සිගරට් වර්ගයක් පවා වෙළඳ පොළට නිකුත් කරා. මේ අහිංසක ජීවිතය විසින් ලබා දුන්නු කැපකිරීම නිසා තමයි අද අපි අභ්‍යවකාශය ගැන මේ තරම් දේවල් දන්නේ. ඇත්තටම මේ වගේ කතා අහද්දී අපට අපේ ලෝකය ගැන අමුතුම හැඟීමක් දැනෙනව නේද? ලයිකාගේ කතාව එතනින් ඉවර වුණත් මිනිස්සුන්ගේ මේ අත්දැක බැලීම් වල පිපාසය එතනින් නතර වුණේ නැහැ. දන්නවද ඊට පස්සෙත් අභ්‍යවකාශයට තවත් ජීවිත ගණනාවක්ම බිලි වුණා. නිල දත්තවලට අනුව 1948 ඉඳන් 1961 වෙනකන් බල්ලන් 48 දෙනෙක්, වඳුරන් 15 දෙනෙක් සහ හාවුන් දෙන්නෙක් අභ්‍යවකාශයට යවලා තියෙනවා. මේ අයගෙන් 27 දෙනෙක්ම විවිධ අනතුරු නිසා අවසන් ගමන් ගියා. නමුත් සමහර සත්තු වාසනාවන්ත වුණා.
උදාහරණයක් විදිහට බෙල්කා සහ ස්ට්‍රෙල්කා කියන බල්ලන් දෙන්න පැය 25කට වඩා අභ්‍යවකාශයේ ඉඳලා නිරුපද්‍රිතව නැවත පෘථිවියට ආවා. ස්ට්‍රෙල්කා පස්සේ කාලෙක පැටව් 6 දිනකුත් බිහි කළා. දන්නවද ඒකින් එක් පැටියෙක්ව ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිටත් තෑගි කරලා තිබුණා. ඒ වගේම හැම් කියන චිම්පන්සියත් විශේෂයි. මිනිසුන්ට කලින් අභ්‍යවකාශයේදී යම් යම් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි හැම්ව යවුවේ. දන්නවද ඔහුට ආලෝකයට සහ ශබ්දයට ප්‍රතිචාර දක්වන්නත් පුහුණු කරලා තිබුණා. හැම් ඒ දේ හරියටම කළා විතරක් නොවේ. පෘථිවියට ආවට පස්සේ අවුරුදු 17ක් සතුටින් සත්වෝද්‍යානයක ජීවත් වෙලා රූපවාහිනී වැඩසටහන් වලටත් සහභාගී වුණා. අවසානයේදී වයස අවුරුදු 26 දී මෙලොවින් සමුගත්ත හැම්ගේ සිරුර නිව් මෙක්සිකෝවේ අභ්‍යවකාශ කෞතුකාගාරයක ගෞරවාන්විතව තැන්පත් කළා. නමුත් මේ මුළු කතාවේම මාව ගොඩක්ම පුදුමයටපත් කරපු කොටස තමයි 1970 ගණන් වලදී කරපු අත්අදා බැලීම්. විද්‍යාඥයින්ට ඕන වුණා අභ්‍යවකාශයේ තියෙන බරරහිත බව සිරුරේ සමබරතාවයට කොහොමද බලපාන්නේ කියලා බලන්න. ඔවුන් ඒකට තෝරගත්ත මැඩියන්ව කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. බැලු බැල්මට විහිළුවක් වගේ පෙනුනත් මිනිසුන්ගේ සහ මැඩියන්ගේ සමබරතාවය රඳවා ගන්නා ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය ගොඩක් සමානයි. මීටත් වඩා පුදුම හිතෙන දේ තමයි 1972 දී ගිය පළවෙනි මාළුවා සහ අභ්‍යවකාශයට ගිය මකුළුවන් දෙදෙනා. ඔව් ඇරබෙලා සහ නීටා. මේ මකුළුවන් දෙන්නව අභ්‍යවකාශයට යවුවේ එකම එක දෙයක් බලා ගන්න. ඒ තමයි කිසිම ගුරුත්වාකර්ෂණයක් නැති බරරහිත පරිසරයකදී එයාලට දැල්වියන්න පුළුවන්ද කියන එක. ඔබ විශ්වාස කරනවද ඇරබෙලා අභ්‍යවකාශයේදී සාර්ථකව මකුළු දෙලක් පියලා පෙන්නුවා. දෙවෙනි දැලවියන එක ටිකක් අමාරු වුණත් ඔවුන් ඒකත් කළා. නමුත් අවාසනාවකට ඒ දෙන්න විචලනය වීම නිසා ඒ ගමනේදීම අවසන් ගමන් ගියා. විද්‍යාඥයින් මේ අභ්‍යවකාශයේ වියපු මකුළු දැල් පරීක්ෂා කරලා බලද්දී දැක්කා ඒ දැල් පෘථිවියේදී වියන දැල් වලට වඩා හුඟක් සිහින් කියන එක. ඒ වගේ මේ දැල් වල ඝනකම් එකපාරටම වෙනස් වෙලා තිබුණා. කිසිම ගුරුත්වාකර්ෂණයක් නැති තැනක මේ පොඩි සත්තු කොහොමද මේ වගේ දෙයක් කරන්න ඉගෙන ගත්තේ කියන එක අදටත් පුදුම සහගතයි. මේ වෙනකොට චීනය ඇමරිකාව වගේ රටවල් අභ්‍යවකාශයට යවන්නේ පළතුරු මැස්සන් මීයන් වගේ කුඩා සත්තුන්ව විතරයි. 1990 අවුරුද්දේදී චීනය විසින් ගිනිපිග් සත්තුන්වත් අභ්‍යවකාශයට යවුවා. ඒ වගේම 2013 අවුරුද්දේදී ඉරානය විසින් වඳුරෙක්වත් ඉහළ අභ්‍යවකාශයට ආපු බව වාර්තා වුණා. SpaceX වගේ දෙවන්ත සමාගම් පවා තාමත් මීයන් යොදාගෙන විවිධ පරීක්ෂණ කරනවා. හස්ති දියවීම මාංශපේශිවල වෙනස්කම් ගැන හොයන්න මේ සත්තුන්ව නිරන්තරයෙන්ම යොදා ගන්නවා. චීනයේ චැන්ගීෆෝ මෙහුමෙන් සඳේ අඳුරු පැත්තට පළතුරු මැස්සන්ගේ බිත්තර පවා අරගෙන ගියා. මේ හැම දෙයක්ම අහද්දි සැලකිල්ලෙන් බැලුවොත් අපට තේරෙන එක් දෙයක් තිබෙනවා. මේ අද අපි අභ්‍යවකාශ තාක්ෂණයෙන් මෙච්චර ඉස්සරහට ඇවිත් තියෙන්නේ තමන්ගේ කැමැත්තකින් තොරව තමන්ට මොකද වෙන්නේ කියලාවත් දන්නේ නැතුව මේ විද්‍යාවේ නාමයෙන් ජීවිතය පූජා කරපු ඒ අහිංසක සත්තු නිසායි. මිනිස්සුන්ට යන්න බැරි අවදානම් පාරවල් වල ඉස්සරහින්ම ගියේ මේ සත්තු. ඔවුන් තමන්ගේ රට වෙනුවෙන් මුළු ලෝකයේම නාගතය වෙනුවෙන් මිනිහෙකුටවත් කරන්න බැරි තරමේ ලොකු මෙහෙවරක් කළා. ලයිකා ඒ අහිංසක බැල්ලිය අදටත් අපේ මතකයේ ඉන්නේ අන්න ඒ නිසයි. තමන්ගේ ජීවිතය ගැන කිසිම දෙයක් නොදැන කවදාවත් නොදැක්ක තරු අතරට ගිය ලයිකා වෙනුවෙන් අපට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ස්තුතියි. මෙන්න අද දවසේ ප්‍රශ්නය. ලයිකා වගේ අහිංසක සත්තුන්ව මේ විදිහට බිලිදුන්නේ නැත්නම් අදටත් අපි ඉන්නේ ගල් යුගයේද? නැත්නම් මේක මිනිස්සු කරපු අන්තම ආත්මාර්ථකාමී අපරාධයක්ද? මේ ගැන ඔබේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහායින් කමෙන්ට් කරන්නට අමතක කරන්නට එපා. අපි ඊළඟට අහස දිහා බලද්දී ඒ නිහඬ තරු අතර හැංගිලා තියෙන මේ වගේ නිහඬ කතා ගැනත් පොඩ්ඩක් හිතලා බලමු. මේ වගේ ලෝකයෙන් හැංගිලා තියෙන හැබැයි අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන විදිහේ කතාවලට කැමති කෙනෙක් නම් අපේ නාලිකාව එක්ක එකතු වෙලා දිගටම මේ ගමන යන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.